කවුද මේ අන්දරේ? ඉස්සර කාලේ රජවරුන්ට හිටියා කවටේ. කවටකම් කරලා රජතුමා හිනස්සන්ට රජවාසල කවටයන් අතර හුඟාක්ම ප්‍රසිද්ධ වුණේ අන්දරේ. රජතුමා හිනස්සන්න අන්දරේ නොයෙක් වැඩ කළා. සමහරු හිතනවා අන්දරේ කියලා කෙනෙක් ඇත්තටම හිටියේ නෑ කියලා. තවත් සමහරු හිතනවා අන්දරේ උපන්නේ දකුණු පළාත දෙවුන්දරට ආසන්න ගමක කියලා. රජතුමා හිනස්සන්න අන්දරේ කරපු කවටකම් සිංහලයන්ට තාමත් මතකයි. විනෝද වෙන්න ඕනෝනහම සිංහලයෝ මේ කවටකම් කිය හොඳටම හිනා වුණා. රජතුමා හිනස්සන්න අන්දරේ කරපු කවටකම් සමහරක් එකෝමත්තික රටක පොත් පෙළේ තියෙනවා. මේ වගේ තවත් රසවත් ජනකතා ගොඩක් සුමිත ප්‍රකාශකයින්ගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. වෙබ් අඩවියට හරි WhatsApp අංකයට හරි අදම කතා කරන්න.